හරි ළමයි අද ඔයාලට තියෙන පාඩම 6 වසරේ වෘත්ත කියන පාඩම. ඉතින් වෘත්ත කියන පාඩම පළවෙනි පාඩම. ඉතින් මෙන්න මේ මම අද දෙන වෘත්තයක්. ඔයාලා දන්නවා වෘත්ත අඳින්න පුළුවන්. ඔයාලා ගෙදර තියෙන ඕන මූඩියක් වගේ මොකක් හරි රවුම් එකක් කරගෙන ඔයාලට පොතක තියලා වෘත්තයක් අඳින්න පුළුවන්. නැත්නම් ඔයාලා හම්බෙන කාසිය ඒ වගේ වෘත්ත කියන්නේ මොනවද කියලා ඔයාලා හොඳට දන්නවා. ඉතින් මම අද කියලා දෙන්නන්නේ මේ වෘත්තයක කොටස් මොනවද කියලා. ඉතින් වෘත්තයක් ගත්තාම අපිට මේ වෘත්තයක හරි මැද ඔයාලා කව කට්ටක් කරන් වෘත්තයක් ඇන්දොත් ඔයාලට එනවා කව කට්ටේ යකඩ තුඩ තිබ්බ දන්න මෙන්න මේ විදිහට තැනක් එනවනේ. කියන්නේ මේ වෘත්තේ හරි මැද. මෙන්න මේකට අපි කියනවා මොකද්ද කියන්නේ? කේන්ද්‍රය කියලා කියනවා. මෙන්න මේක මම මේක A කියලා ගන්නවා. ඒ කියන්නේ කේන්ද්‍රය. එතකොට අපිට තව තියෙනවා මේ වෘත්තේ මේ රතු පාටෙන් අල්ලලා තියෙන ඉර පේනවද? වෘත්තේ වටේ. මෙන්න මේකට අපි කියනවා පරිධිය කියලා. මම මේක මෙතනින් මාක් කරගන්නම්. පරිධිය. ඒ වගේම වෘත්තේ එකවට වෙන්නේ මෙන්න මේ මම කිව්වේ කේන්ද්‍රය කියලා. මේ කේන්ද්‍රය ඉඳන් අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම රේඛාවක්. අන්නෝම කෙලින් රේඛාවක් ඇඳුත් මේ පරිධිය ගැන මෙන්න මේකට අපි කියනවා අරේ කියලා. මේකට මොකක්ද කියන්නේ? මම මේක ලියා ගන්නම්. R කියලා මෙහෙම දා ගන්නම්. මෙන්න මේකට අරේ කියනවා. අපි ඉංග්‍රීසි වලින් මේකට R කියන්නේ රේඩියස් කියලා කියන්නේ. අන්න මේකයි R කියලා කියන්නේ. හරිද? ඒ වගේම තවත් මේක එකක් තියෙනවා. මෙන්න මේක තැනක ඉඳන් මෙන්න මේ කේන්ද්‍රය හරහා මෙන්න මේ පැත්තේ පරිධියට එන්න මේ මෙතන පරිධිය එක තැනක ඉඳන් පරිධියේ තවත් තැනකට කේන්ද්‍රය හරහා යන රේඛාවකට අපි කියනවා සරල රේඛාවක් වෙනවා මේක. මේ මම අදලා දෙන රේඛාව පොඩක් ඇදුණා. ඉතින් මෙන්න මේකට කියනවා අපි D. මම D කියලා නම දානවා. D කියලා කියන්නේ මොකද්ද? D කියන්නේ විස්කම්භය. අපි මේකට D කියලා කියන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයමීටර් කියලා. අන්න ඒකයි අපි D කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ D කියන්නේ හැදලා දෙන්නේ කොහොමද බලන්න. මෙන්න මං කිව්වා මේ පරිධිය එක තැනක ඉඳන් මේ ඩොට් එකට අඳින රේඛාව කේන්ද්‍රයට අඳින රේඛාවකට කියන්නේ අරයක් කියලා. බලන්න මේ මෙතනත් එක අරයක් තියෙනවා. මෙතනත් එක අරයක් තියෙනවා. එතකොට අරයවල් දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ මොකද්ද කියනවද ඔයාලට? මේ D කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් විස්කම්භය කිව්වා. විස්කම්භයක් හැදලා තියෙන්නේ අරයන් දෙකක් එකතු වෙලා. ඒ කියන්නේ එක කෙලින් යන අරයන් දෙකක් එකතු වෙලා තමයි විස්කම්භයක් හැදිලා තියෙන්නේ. මෙන්න මේක තමයි ඔයාලා මේ වෘත්ත පාඩමේ දැනගන්න ඕනේ. පරිධිය, විස්කම්භය, අරය, කේන්ද්‍රය. ඉතින් මේ දේවල් 6 වශයෙන් ඔයාලා දැනගත්තා කියලා මම වැඩි වෙන්නේ නෑ ඔයාලට. තව මේකේ පුළුවන් අපිට මේ වෘත්තේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. සමහරවල් ඔයාලා දන්නවත් ඇති, සමහරවල් නොදන්නවත් ඇති. ඔයාලා පරිමිතිය කියන 6 වසරේ අවසානට. ඉතින් මෙන්න මේ රතු පාට මම මෙන්න මේ තැනින් පටන් ගත්තොත් මෙන්න මේ රවුම ඇවිදගෙන ගිහලා මට මෙන්න මෙතෙන් එන්න යන දුර තමයි පරිමිතිය කියලා අපි ගන්නෙ. ඉතින් මේ පරිමිතිය හොයන්න සූත්‍ර තියෙනවා. ඒ වගේ මේ වර්ගඵලය කියලා එකක් තියෙනවා. මේ හොයන්න සූත්‍ර තියෙනවා. ඉතින් ඒවා වල ඉස්සරහට අපි කතා කරමු. දැන් ඔයාලා 6 වසරෙන් ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙච්චරයි.